ආයුබෝවන් රූත රෙසිපි YouTube channel එකෙන් මම ඔයාලා වෙනද වගේ ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කෙකිරි කරියක් හදාගන්න විදිය. හරිම රසවත් විදියට මේ කෙකිරි කරිය හදාගන්න පුළුවන්. හරිම ලේසි අඩු වියදමකින් හදාගන්න පුළුවන් කෙකිරි කරියක්. මම මෙතන කෙකිරි ගෙඩියක් අරගෙන අඟල් 1යි කාලක් 1මාරක් විතර ලොකු කෑලි කපාගෙන තියෙනවා. ඒ වගේම ලුණු අවමිස් කරපිංච රම්පේ සුදු ලුණු චොප් කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන දාන් තියෙනවා ගොර කෑලි දෙකක්. පොල් කිරි කෝප්පයක් අරන් තියෙනවා. දැන් මෙතන ගත්ත මේ සියල්ලම තමයි මේ තියෙන්නේ. දැන් මම පළමුවෙන්ම තාච්චියක් ලිපේ තියාගෙන මිරිස් කුඩුයි 3-5 කුඩුයි බැද ගන්න යනවා. දැන් මේකට මම මිරිස් කුඩු හැන් දෙකක් දා ගන්නවා. 3-5 කුඩු හැන්දකුත් දා ගන්නවා. දැන් මේක බදිනකොට කැස්සෙනවා. කැස්සෙන්නේ නැති වෙන්න මම මේකට ලුණු කුඩු ටිකක් දාගන්න තමයි මේක හොඳට බැදගන්නේ. උඩ කළු පාට වෙන්න දෙන්න එපා. ගින්දර ටිකක් අඩු කරගන්න. මේ වගේ කලයක ආපුවාම ලිප ඔෆ් කරගන්න. දැන් මම මැටි හට්ටියක් ලිපේ තියාගත්තා. මම මේකට පොල් තෙල් ටිකක් දාගන්නවා. පොල් තෙල් ටික රැත් වීගෙන එනකොට අබ ටිකක් දාගන්නවා. අබට ටිකක් දාගන්න ඕනේ. ඒක හොඳට මේ වගේ බැදෙනකොට මම ඒකට සූදුරු ටිකකුත් දාගන්නවා. ඒකටම සුදුරුන් ටිකක් දාලා හොඳට තෙල් එකේ බැද ගන්නවා. මේ වෙලාවට හරි සුවඳක් එනවා. දැන් මම මේකට රම්පේ කරම්පිච්ච ටිකක් දාගන්නවා. දාගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඒකටම ඉතුරු ටිකත් ලුණු අවමිස් ගොරක කෑල්ල ඒ ටිකක් දාගෙන හොඳට කවලම් කරගන්න ඕනේ. මේ වගේ හොඳට කවලම් කරගන්න. කර වෙන්න දෙන්න එපා. ලිපේ ගින්දර අඩු කරගන්න. දැන් මම මිරිස් කුඩු ටිකක් මේ තෙල් එකටම දාගන්නවා. වැදගත් මිරිස් 3-5 ටිකක් දාගෙන තෙල් එකේ අර මං කියනවනේ ඔයාලට ටිකක් කලර් එක ලස්සන වෙන්න නම් තෙල් ටිකක් මිරිස් කුඩු දාගන්න ඕනේ කියලා. ඒ වගේ දාගෙන ඒකටම කහ ටිකකුත් දාගන්නවා. කහ ටිකක් දාගෙන අපි හොඳට කවලම් කරගන්න ඕනේ. මම ඊටු මිරිස් කුඩු ටිකක් දාගන්නවා. දාගෙන හොඳට කවලම් කරගෙන ඒකට වතුර පොඩ්ඩක් දාගන්නවා. වතුර ටික දාගෙන ඉවරලා මේක හොඳට රත් වෙනකොට ලුණු කුඩු ටිකකුත් දාගෙන අපේ රස අනුව ලුණු දාගන්න. ඊට පස්සේ අපි කපාගත්තු කැකිරි කෑලි ටික දාගන්නවා. මෙතන කැකිරි ගෙඩියක් පොඩි කැකිරි ගෙඩියක් තමයි මම අරන් තියෙන්නේ. දැන් මේක හොඳට කවලම් කරගන්නවා. ලුණු ඇඹුල් හොඳට තියෙන්න ඕනේ. ඒක තමයි රස දැනෙන්නේ. මේ කැකිරි කරිය හදාගත්තොත් හරි රසට කන්න පුළුවන්. දැන් මේක හොඳට කවලම් කරගත්තට පස්සේ මම ගත්ත අර කිරි ටික ඒ කිරි කෝප්පෙත් මම මේකට දාගන්නවා. කිරි කෝප්පේ දාගෙන හොඳට කවලම් කරගන්න. මේ වගේ කවලම් කරගෙන මදකින්නේ උයා ගන්න ඕන. මම ලෙඩ් එකෙන් මේක වහ ගන්නවා. මේ බලන්න. දැන් විනාඩි 15ක් වගේ යනකොට මේක හොඳට පැහැයිගෙන එනවා. මේක ලොකු වෙලාවක් යන්නේ මේක මදකින්නේ තියාගත්තොත් හොඳ රසට කන්න පුළුවන්. දැන් අපි ගෑස් එකේ උයාගන්නේ. ඒ වගේ ඔයගලන්ට දරලිපේ උයාගන්න ඕන තවත් රසට මේක හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ හොඳට පැහිලා තියෙන්නේ. දැන් මේක තැම්බිලක් තියෙන්නේ. අපි තව ටිකක් මේක ලිපේ තියාගන්නවා. ටිකක් හොඳට හිඳෙන්න ඕන නිසා නැවතත් මම පියනෙන් වහ ගන්නවා. ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. like එකක් දාගෙන යන්න. යාළුවෝට share කරන්න. මේ තියෙන්නේ මම නැවතත් ලිපේ තියාගෙන lid එකෙන් වහගෙන දැන් අරගත්තා. මේක හොඳට දැන් පැහිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ තමයි අපි ලුණු රස බලන්න ඕනේ. මේ බලන්න හොඳට දැන් මං ගින්දර ගොඩක් අඩු කරලා තියෙන බුබුල් දදා මේ තෙල් පෑදිලා තියෙන්නේ මේකේ. මේ බලන්න ඔයාලට තේරෙයි මේක හදා ගන්නකොට මේක කොච්චර රසයිද කියලා. දැන් මේක ලිපෙන් මම බාගත්තා. දැන් මේ ලිපෙන් බාගෙන තාමත් අර හට්ටියේ රසෙට බුබුල් දදා මේක මේ බලන්නකෝ හරි ලස්සනයි. මේක අපිට රස බත් එකක් විදියට කන්න පුළුවන් පොල් සම්බෝලයක් එක්ක. හරිම රසවත් කෑමක්. නැමතත්
මේ වගේ රෙසිපි තුලින් හමු වෙමු. ආයුබෝවන්.